Hello, good morning. සුබෝදෑසනක් කට්ටියටම මේ පොඩි මේ දවස් ටික ගැන කතාවක් ගැන කියන්න ආවේ. හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ. මේ දවස් ටිකේ මාතෘකාව එයා වත්කම් උපයාගත් විදිය. එයාගේ වත්කම් බැරකම් දැන් රජයට දීලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි. වත්කම් තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. වත්කම් උපයාගත්තේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම හිතන්නේ. හරිද? ඒක ඔප්පු ගන්න පුළුවන් නම් එතන ප්‍රශ්නයක් නෑ. අනික මේ රටවල් මේ සමහර අය කියනවා හිඟා කනවා වැඩ කරේ ඇයි? දැන් සාමාන්‍යයෙන් මමත් රට ඉඳලා ගියාම ගෙදර එනකොට ආමල්ලි මේ කරප්පච්ච ටික අරන් ඵලයන් එක්ක රම්පෙ ටික අරන් ඵලයන් උඹලට නෑනේ ගන්න. ඒ වගේ දේවල් තියෙන ඒ සංස්කෘතිය අතරලා. ඒක නෙමෙයි මගේ ප්‍රශ්නේ. හොඳම දේ මෙතන අවුරුද්දක් ඇතුළත මේක ආපු එක හොඳයි. බැරි වෙලාවත් අවුරුදු 5කින් පස්සේ ආවනම් උඹලා නිකන් ඉඳී මර කට්ටිය. හරි ඒක මම දන්නවා. හැබැයි මේ පක්ෂය ඇවිල්ලා ටිල්විසිලාගේ යටතේ අනුර කුමාරගේ යටතේ වසන්ත සමරසිංහ කියන සහෝදරයා අන්න ඒ වගේ දෙයකට ඒ වගේ හොරකමක් එක්ක වංචාවක්වත් කරලා කියන මම නම් ජීවිතේ හිතන්නේ ඒක මම හිතන්නේ. මොකද මම දන්නවා මේ පක්ෂිකේන මොකද නේද ලංකාව වෙනුවෙන් දෙපාරක් ඇස් මස් හිස් දෙපාරක් දන් දීපු පක්ෂය එකක් 71 එකක් 89 ඒ හින්දා ඒ වගේ ජරා වැඩ කරන පක්ෂයක් නෙමෙයි මේක. ඒ හින්දා ඕනම එක්කෙනෙක් ප්‍රශ්නයක් තියෙනවා නම් ගිහිල්ලා කම්ප්ලේන් කරලා මේකේ